ලැජ්ජයි කියලා හිතන වෙන කෙනෙකුට හරි ගියලා ඉවර වෙලා එහෙම වුණොත් දවස් 14ක් ඉන්න නිදානයක්. ඒ කියන්නේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් තැන. ඉවසීම ප්‍රධාන දේ වෙනවා. හේතුව දැන් අපි නිදානයක් කියන එකේ මැණික් හරි රත්තරන් හරි මොනවා හරි තිබිලා ගත්තොත් අපේ ප්‍රධාන අරමුණ මොකද්ද? සල්ලි. සමුදා බ්‍රහස්පති දාන කොච්චර හොඳ දේ කරත් ඒ කියලා හොඳක් දකින්න නැතිකට ඔය වීඩියෝ දාන එක නතර කරන්නත් එපා. හෙලෝ ඉතින් කොහොමද හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා වෙනද වගේම ගොජම්ම ගොඩක් ආදරෙන් අපේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් අද පොඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. පොඩ්ඩක් ඔයාලත් එක්ක කතා කරන්න තමයි ලෑස්ති. ඇත්තටම කිව්වොත් කතා කරන්නේ මේ සම්බන්ධව. මේ සම්බන්ධව කියන්නේ YouTube සම්බන්ධව. ඉතින් thumbnail එකේ ඔයාලා දකින්න ඇතිනේ. ඇත්තටම මම ඔයාලත් එක්ක දැන් මේ කතා කරලා මම ලොකුවට දෙයක් දන්නේ නැහැ. නමුත් මම දන්න දේ කියන්නම් මිම්මත් එක්ක. මොකද මේ channel එක මගේ channel එක මම නෙවෙයි හැදුවේ. නෙවෙයි කියන්නේ මම කිසිම දෙයක් දන්නේ නැහැ. මට කිසිම ඒ ගැන දැනුමක් නැහැ ඇත්තටම. තිබුණේ නැහැ. දැන් නම් ටිකක් තියෙනවා යන්තමට. ඒත් හරිම පොඩි ප්‍රමාණයක්. ඉතින් මේ මිම්ම තමයි හදලා දුන්නේ ඇත්තටම. ඊට පස්සේ හිතට එන අන්චුට මිට ගන්න. මිම්මත් එනවා ඔන්න. පේමන්ට් එක තාම පේමන්ට් එක තාම දෙන්නේ මේ මෙහාට ඉතින් දෙන්නේ නැහැ ඔයාව. ඉතින් මම ඇත්තටම මුකුත්ම දන්නේ නැහැ. මෙයා තමයි මට channel එක හදලා දුන්නේ 2024 නේ. සියවරකින් ගිය අවුරුද්දේ. sorry 21 ඔව් 2021 තමයි හැදුවේ. 22 23 24 25 දැන් අවුරුදු 4ක් වෙනවා. 2021 ජුලි මාසේ තමයි හදලා දුන්නේ. ඉතින් ඒ channel එක වලට මතක ඇති මුලින්ම ASK Mirror කියලා තමයි තිබුණේ. ඒකට හේතුව ASK කියන්නේ මගේ නම. අචිනී සංජීවනි කුමාරි කියන එක තමයි ASK කියන්නේ. ඉතින් Mirror කියන්නේ කැඩපත. ඒක හැමෝම දන්නවනේ. මට උමනා තිබුණේ ඇත්තටම ඔයාලා දන්නා මම රැකියාවට යන කෙනෙක්. ඒ රැකියාවට යන අතරතුර ගෙදර මම කොහොමද වැඩ කටයුතු කරන්නේ කියන එක පැහැදිලිව විනිවිදව. ඒ කියන්නේ දැන් බොරුවක් නෙවෙයි. කියන්නේ මම මේ ගෙදර කරන දේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එක තමයි මට මේ ඕමනාව තිබුණේ. කියන්නේ Mirror කියන එක මම දාන්න හේතුව දැන් මගේම දේනි කියන්නේ මොකද කියන්නේ මගේ කැඩපතද එහෙමනේ. ඔව් මගේ කියන්නේ මමම කරන දේ විනිවිද භාවකින් මම කරන දේ තමයි ඔයාලට මම ගේන්න ඕනි කියලා හිතලා මම Mirror කියන එක දැම්මේ ඉන්නේ ඒ හින්දා. ඊට පස්සේ ඕක ඔක්කොම යනකොට Mirror blog වුණා. ඒ කියන්නේ මේ මම ගේන්නේ ඉතින් ඇත්තටම blogs නේ නිසා කියන්නේ දවසේ මම කරන දේවල් අපි කොහෙද යන ඒවා එහෙම ඒවා තමයි මම ගෙනාවේ. ඔය මොනවා හරි කෑමක් හැදුවොත් ඒවා මේවා ඉතින් ඔයාලට දැන් උනත් ගිහින් බලන්න පුළුවන් මගේ channel එකේ about වලට ගිහිල්ලා මම ඒකේ පැහැදිලිවම මම ඒ දාපු ටිකම තමයි තාම වෙනකන් ඒක දැන් අවුරුදු 4ක් වෙනවා ඒක වෙනස් කරේ නැහැ නම වෙනස් කරාට ඒකේ දාලා තියෙනවා මම මේ channel එකෙන් ඔයාලත් එක්ක මොනවද share කරගන්න කියන එක. ඉතින් මට ඇත්තටම ඕනුනේ කාන්තාවන්ට මේ පුංචි විදිහට අත්වැලක් වෙන්න. ඒ කියන්නේ දැන් සමහරක් අය ඉන්නවනේ එපා වෙලා වැඩ කරලා එපා වෙලා මට ජීවිතෙත් එපා වෙලා වගේ අන්න එහෙම හැඟීමෙන් ඉන්න. ඉතින් මට ඕනේ ඒගොල්ලන්ට පුංචි හරි මොටිවේෂන් එකක් වෙන්න. හේතුව දැන් මම මෙහෙම රැකියාවට යන කෙනෙක් වෙලත් ගෙදර වැඩ කටයුතු ටිකක් කරගෙන හරිම සතුටින් මේ ජීවිතේ ගෙනියන විදිහ මට ඔයාලට එක ෂෙයා කරගන්න ඕනුනේ. හින්දා තමයි මම මේ විදිහට තමයි about එකක් ගිහිල්ලා බලන්න හදලා තියෙන්නේ. මේ දේවල් තමයි කියලා තියෙන කෙනා ඔයාලට අත්වලක් වෙන්න කියලා. ඉතින් ඕක කොහොම යනකොට 25k වුණානේ subscribersලා. ඊට පස්සේ දැන් අපි වැඩිපුරම දැන් ඇත්තට මම තනියෙන් කරන ඒකට වැඩිය මේගොල්ලොත් එකතු කරගෙන මගේ මහත්තයා පුතා අපි තුන්දෙනාම එකතු වෙලා කරන ඒවා තමයි මගේ channel එකේ තියෙන්නේ. ඉතින් ඩයිනම බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඊට පස්සේ මම Mirror family කියලා දැම්මා. ඉතින් ඒක නම් වෙනස් වෙන එකක් නැහැ. මොකද දිගටම ඒක යාවි. ඒ නම යාවි. ඉතින් ඔහොම තමයි නම වෙනස් වුනේ. ඉතින් ඔයාලට මේ මට කියන්න ඕන දැන් ඔයාලට පුළුවන් කිසිම මේ බයක් නැතිව channel එකක් හදන්න. හේතුව දැන් ඔයා දැන් අපි කියන්නේ
අපි දැන් නිතරම අපි මොකද නිකන් නිදහසේ වාල්ලෙට අපි අතට ගෙලින් ෆෝන් එක නෙන්නේ. ෆෝන් එක ගත්ත ගමන්ම ඔටෝමේටික වෙනවා. ඒක හැමෝටම වෙනවා. ඒක YouTube, ඒක TikTok, ඒක Facebook, එහෙම නැත්නම් WhatsApp ඔය සෝෂල් මීඩියා මොනවාටම හරි තමයි අත යොමු වෙන්නේ. ඉතින් ගොඩක්ම Facebook එහෙම නැත්නම් WhatsApp මේ YouTube. ඉතින් YouTube එකට යනකොට ඉතින් අපි උඩ පහළ යනවා. ඉතින් බලනවා අපි දේවල් සමහරක් දේවල් වලට අපි ඇබ්බැහි වෙලා වගේ බලනවා. ඒ කියන්නේ සමහරක් මමත් අර පිටරට වීඩියෝස් එහෙම තියෙනවා. මම ඇත්තටම සමහරක් ඒවට ඇත්තටම හිතනවා ඇබ්බැහි වෙලා දෝ කියලා. ඒක මාරම ආසයි. ඒ කියන්නේ ස්කිප් කරන්නේවත් නැතුව දිගටම බලන් යන්න ආසයි. ඒ කියන්නේ නැචරල් දේවල්. ඉතින් මේ ඒ වගේ දේවල් වලට කියන්නේ අපි ඇබ්බැහි වෙලා කියන්නේ ඒගොල්ලෝ වීඩියෝස් දාන නිසා නේ බලන්නේ. වෙන රටක දේවල් උනත් අපි ඒ රටට අපි යන්න නෙවෙයිනේ. ඇත්තටම අපි මේ මුළු ලෝකෙම තියෙන රටවල් වලට යන්න නෙවෙයි. ඒ උනත් අපිට ඒ රටවල් වල දේවල් YouTube එක හරහා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි නොදන්න හැම දෙයක්ම ඔයා මොකක් හරි දැන් සර්ච් කරලා බලනවාට හිතනද ඒ හැම දෙයක්ම තියෙනවා වීඩියෝස්. අන්ට එක ඒ කියන්නේ ඔයා හොයන එක දෙයක් කියන්නේ අපි කියමුකෝ දෙකවසර සිංහල අච්චුපොත කියලා වා ටයිප් කරලා බලන්න. සමහර අපිට දෙකවසර සිංහල අච්චුපොත කියන එකේ ඒ තියෙන පාඩම් මාලාව channel බොහෝමයක් ඔස්සේ තියෙන පුළුවන්. හැබැයි ඒ හැම channel එකකටම views තියෙනවා. කියන්නේ කට්ටිය බලනවා, හොයනවා දේවල් නිතරම. මොකක්ද කිව්වේ? කරස් ඉතින් මේ මම චුට්ටක් වීඩියෝ එක නතර කරා. මේ අපේ මහත්තයා දැන් මේ වෙලාවේ හවස වැඩි ඉවර කරලා උනාලා මේ පැත්තෙන් ආවා. හොඳ ඉතින් ඒ නිසා මම පොඩ්ඩක් විතර වීඩියෝ එක නතර කරලා දැන් ආයෙ පටන් ගත්තා. දැන් මම කික්කියා හිටියේ මේ මොකක් හරි දෙයක් සර්ච් කරොත් ඒක එක දෙයක් නෙවෙයි. මේ ඒ ඔයා හොයන දේෙන් ගොඩාක් වීඩියෝස් බලා ගන්න පුළුවන් කියන එක. ඉතින් ඔයාට මම කියන්නේ මට ඕනේ උනේ දැන් ඔයා YouTube බලනවා නම් ඔයාට මේකට account එකක් හිමි. ඔයා කරන්න තියෙන්නේ ඔයාට මේ නමක් දාලා එතනට මොකක් අපි නිකන් සාමාන්‍ය විදිහට කිව්වොත් ප්‍රොෆයිල් පික්චර් එකක් වගේ නේ පුතේ. ලෝගෝ එකක්. කියන්නේ දැන් අපි Facebook එකේ දාන්නේ මේ උඩට ඔයාගේ ෆොටෝ එකක් තව ඊට අමතරව තව ෆොටෝ එකක් දාන්න යන්නේ ඒ වගේ ෆොටෝස් දෙකක් දාලා ඉවල ඔයාට එතන හදා ගන්න තියෙන්නේ. හැබැයි නම දානකොට ඔයා හොයලා බලලා දාන්න ඕන. මොකද ඔයා දාන නමින් තව channel තියෙන්න පුළුවන්. ඒ channel වල සමහරකට subscribersලා ගොඩාක් ඉන්න පුළුවන්. මිලියන ගණන් ඉන්න පුළුවන්. ඒ නේද පොඩි ප්‍රමාණයක් හිටියත් සාමාන්‍ය මේ හොඳම දේ තමයි අර කවුරුත් දාලා නැති නමක් දාන්න තියෙනවා නම් ඒක සර්ච් කරලා බලලා දාන්න ඕනේ. ඒක ඒ ටික මම දැන් ලෑස්ති ඔයාලට කියලා දෙන්න. ඉතින් හරිම ලේසි එක හොයන විදිහට ලේසි. ඒකට ඒ නම දාගන්න විදිහට ලේසි. කියන්නේ YouTube එක පටන් ගද්දී ලොකු දේවල් නැහැ. ඉතින් අර මේක එකම එක දෙයක් තියෙන්නේ ඉවසීම තියෙන්න ඕනේ. හේතුව අපිට ටික අපි දැන් ඇත්තටම අපි මහා ලොකු ප්‍රසිද්ධයි නෙවෙයි මහා ලොකුනේ කොහොමද ප්‍රසිද්ධ කට්ටිය නෙවෙයි. ඉතින් අපි ගම්වල සාමාන්‍ය ගෙවල් වල ඉන්න කට්ටිය. ඉතින් අපිට එකපාරම මේක මේ නැගගෙන යන්න බෑ. ගොඩක් කියන්නේ සාමාන්‍ය කාලයක් කියයි. ඉතින් අපිට මේ කරගෙන යනකොට ඉතින් මටත් එහෙම තමයි ඔයාලටත් එහෙම තමයි. ගොඩාක් වාසනාව තිබුණොත් සමහර විට ඔයා දාන පළවෙනි වීඩියෝ එකම වෛරල් වෙන්න පුළුවන්. ඉතින් පළවෙනි වීඩියෝස් දෙකෙන් ඔයාට ඔය දැන් ඔයාලා දන්නවනේ හොඳටම දන්නවා ඇති YouTube එකේ පළවෙනිටම දෙන එක තමයි වොච්චාව. මේ කියන්නේ ඔයා දාන වීඩියෝ එකක් හරි ඔයා දාන වීඩියෝ 100ක් හරි දවස් 365 ඇතුළත මේ පැය 4000ක් බලන්න ඕන. පැය වලින් 4000ක් කට්ටිය බලන්න ඕන. ඉතින් පැය 4000 කිනකොට අපිට එකපාර කියලා හිතනවා. ඒ කියන්නේ බයක් හිතන නෑ. ඒක බය වෙන්න කිසිම දෙයක් නෑ. කොහොම යනවා. ඉතින් අපිට තියෙන්නේ එක දිගට වීඩියෝස් ටික දාගෙන යන්න තමයි. ඒක සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 ගන්න එකත් මහා ලොකු වැඩක් නෙවෙයි. ඉතින් ඔය දවස් 365 ඇතුළත තමයි ඔය ටික වෙන්න ඕනි. ඉතින් දැන් ඔයා සමන්තන් කිව්ව ඔයා දාන පළවෙනි වීඩියෝ එක වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ පැය 4000ක් හැදිලා මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා මේ 1000 හැදෙන්න ඔයාලට පුළුවන් වෙවි. ඒක වාසනාව තිබ්බොත්. ඉතින් ගොඩක් දුරට ඉතින් ඇත්තටම මේ එහෙම වෙනම ආඩුවේ. මොකද එහෙම වෙනම මම අර කිව්ව විදිහට ගොඩක් ප්‍රසිද්ධ කියන්නේ නමක් දරන
කවුරු හරි කෙනෙක් YouTube channel එකක් කරනවා නම් අන්න ඒගොල්ලන්ට එහෙම වෙනවා. ඉතින් ඒගොල්ලෝ හැමෝම දන්න අයනේ. ඉතින් අපි වගේ පුංචි අයව එහෙම කවුරුත් එහෙම දන්නේ නැහැ. ඉතින් ඒකට අපි මුලින් ඉඳන්ම හරියම පොඩියට හිමීට යන්න ඕන. සමහරක් විට දැන් ඔයාලට හිතෙනවා දැන් මම අවුරුදු 4ක් වෙනවනේ YouTube පටන්ගෙන. ඉතින් මේ අවුරුදු 4 තුල මේ මම ආපු ප්‍රමාණය මදි කියලා. ඇත්තටම ඒක වෙන්න පුළුවන්. මොකද දැන් සාමාන්‍ය අවුරුද්දක් විතර යනකොට සමහරක් විට සීල පේ බටන් එක ලක්ෂේ සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂය අරගත්ත කට්ටිය ඉන්නද සීල පේ බටන් එක ගත්ත කට්ටිය. ඉතින් මම දැන් අර මුලදී කිව්වා වගේ මම ජොබ් එකක් කරන ගමන් තමයි මේ YouTube එක කරන්නේ. ඉතින් සමහරක් වෙලාවට වීඩියෝස් කරගත්තට වීඩියෝ එඩිට් කරන්න වෙන්නේ නැහැ. එතකොට වොයිස් ඕවර් කරන්න වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා මට. ඉතින් ඒවත් එක්ක තමයි මම ඉතින් සමහරක් වෙලාවට ඔයාලා සමහරව අහනවා ඇත්තටම හරි ආදරණීය විදිහට ඇයි වීඩියෝස් නැත්තේ කියන එක. සමහරකට සතියක් එකමාරක් වීඩියෝස් දාන්න බැරි වෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට වීඩියෝ ඉතින් හදලා තියෙනවා මම බලන් ඉන්නෙත් නැහැ එහෙම දානවා. ඉතින් අර ඕකේ තියෙනවනේ ඇල්ගොරිතම් එක කියලා. එතකොට කියනවා දැන් මම සතියේ දවස් 2යි නම් දාන්නේ. ඒ දවස් 2 හරියට මේ වෙලාවට අප්ලෝඩ් කරොත් හොඳට මේ රීච් වෙනවා කියන එක. ඉතින් මට ඇත්තටම එහෙම කරන්න වෙන්නේ නැහැ නේ. එහෙම හිතුවත් මට අනේ ඇයි ඉතින් හදපු වීඩියෝස් තියන් ඉන්නේ මොකටද ඔන්නේ දානවා කියලා ඉතින් මම දානවා. ඊට පස්සේ ඔය දාලා ඉවරලා ආය මේ ටික කාලෙකට වීඩියෝස් නැහැ. එක වීඩියෝ කරගන්න විදිහක් නැහැ. එක කරපුවා එඩිට් කරන්න විදිහක් නැහැ. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් හරිම ලේසියෙන් YouTube channel එක හදාගන්න විදිහ. ඉතින් YouTube කියන්නේ ඔයාලා දන්නවා හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් තැනක්. ඔයාලා ගිහිල්ලා බලන්න. ඔයාලට හොඳට පැහැදිලිවම කියලා දෙයි Master Academy එකට එහෙම ගිහිල්ලා බලන්න. channels ගේ ඉතින් ඒකේ හොඳටම මේ පෙන්නනවා. කියන්නේ මේ කොච්චර ඩොලර් ප්‍රමාණයක් හම්බ කරන්න පුළුවන්ද. ඉතින් එතකොට ඕගොල්ලෝ ඒක ඔයාලට ඒක මේ කියන්නේ මොටිවේෂන් එකක් වේවි. ඒ වීඩියෝස් බැලුවම ඉතින් ඒ වගේ ඒවා ගිහිල්ලා බලන්න. ඔය සර්ච් කරලා බලන්න. මේ YouTube වලින් සල්ලි හොයන්න පුළුවන්ද ඔය වගේ දේවල් හොයලා බලන්න. ඇත්තටම පුළුවන් ඉතින් මමත් කියන්නේ කරන්න කියන එක. දැන් මට නම් එහෙමම මේ මං කියන්නේ මාස ගානේ මට මෙහෙම ප්‍රමාණ එනවා කියලා ඇත්තටම නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම අර හරිම පොඩ්ඩක් මාසෙට දවස් පුංචි ප්‍රමාණයක් වීඩියෝස් දාන්න ඒ වගේ ලොකු views යන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම මට ලොකුවට එහෙම උපයන්න බෑ. හැබැයි මේ උපයන්න පුළුවන්. ඉතින් ඒ නිසා වැඩි විස්තර ඒවෙන් ඉඳලා බලන්න. දැන් මම ඔයාලට මේ කියන්න ආවේ මේක දැන් බයෙන් ඉන්න කෙනෙක් කියන්නේ දැන් ඔයා හරි බයයි මේ ඔයාට දාන්නත් උන නමුත් හරි බයයි. ඉතින් ඔයාලට පුළුවන් මූණ පෙන්වන්න නැතිව ඕන විදිහක පොත් කියවන ඒවා හරි එහෙම නවල් ලියන ඒවා හරි එහෙම ඔයාලට කරගෙන යන්න පුළුවන්. ඉතින් මූලික ප්‍රධානම දේ channel එක හදාගන්න එකනේ. channel එක හදාගන්න දැන් සමහරකට ඔයාලට හිතෙන්න පුළුවන් අනේ මං කාට හරි කියලා channel එක හදාගත්තොත් ඒ කෙනා දන්නවනේ මම channel එකක් කරනවා කියලා. ඒකට ඒක මට ලැජ්ජයි කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මුලම කියලා දෙන්නම් කොහොමද channel එක හදාගන්නේ කියන එක. ඉතින් ඔයා දැන් මේ YouTube වීඩියෝ එක බලනවා කියන ඔයාලට account එකක් තියෙනවා. ඉතින් ඒකට නම දාලා හදාගන්න තියෙනවා. දැන් මිම්මා කියයි කොහොමද හදන්නේ. දැන් ඔයාගේ ෆෝන් එකේ මේ විදිහට ස්ක්‍රීන් එක තියෙනවානේ. ඉතින් එතකොට ඔයා සාමාන්‍ය YouTube icon එක ඔය විදිහට ක්ලික් කරාම මෙන්න මේ විදිහට දැන් ඔයා බලන ඒවා ඔය විදිහට එනවා. හොඳද? ඒත් එක්කම ඔයාලා බලන්න ඒකේ පහළම තියෙනවා මේ home short ඊට පස්සේ plus එකක් තියෙනවා ධන ලකුණක් subscription ඊට පස්සේ you කියලා තියෙනවා. ඉතින් උතන icon පහක් තියෙනවා. මේ you කියන එක ඔයා ටච් කරාම දැන් ඔයාගේ account එක තමයි පෙන්නන්නේ. හොඳද? දැන් මේ තියෙන ඔයාගේ account එක. ඉතින් එතකොට කරන්න තියෙන්නේ දැන් ඔය දැන් අලුතෙන්ම හදපු මේ channel එකක් නේ මම මේක ඔයාලට පෙන්නන්න ඕන නිසා ඊපස්සේ මෙන්න මෙතනින් ඔයාට ඔයාගේ නම දාලා ඒ ටික හදාගන්න තමයි මූලිකවම තියෙන්නේ. ඉතින් ඒ නම දාන්න කලින් අපි බලන්න ඕන ඔයා දාන නම මේ තව කෙනෙක් පාවිච්චි කරනවාද කියලා. ඉතින් එතකොට මම අර කලින් කිව්වා වගේ එතකොට ඒක මේ සමහරක් විට සර්ච් කරාම එහෙම ඒගොල්ලෝගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙලා හිට තිබුණොත් එහෙම ඒ ඉස්ලාම් පෙන්වන්නේ එයාලගේ. ඒතර ඔයාගේ එක නෙවෙයි. ඒ නිසා හොඳම දේ තමයි කාටවත් නැති නමක් දාගන්න. මේ තියෙන්නේ account එකක් හදලා YouTube එකට ආවම තියෙනවා. ඒ කියන්නේ channel එකක් හදලා නැහැ. දැන් මෙතන කාට පේනවා ඇති create channel කියලා තියෙනවා. ඒ කියන්නේ channel එකක් තාම හදලා නැති නිසා මේ sweet baby කියන්නේ email address එකට දීපු නම අපි දැන් sweetbaby@gmail.com කියලා හදනකොට ඒ දෙන කොටස තමයි මේ තියෙන්නේ. දැන් මෙතනට ඔහම ගියාම මේ තියෙන්නේ මෙතන කට්ටියට මේ අර profile picture එක වගේ logo එකක් දාන්න පුළුවන්. නම මේකම තියෙනවා නම් ඒකම තියන්න පුළුවන්. නැත්නම් නම වෙනස් කරන්න පුළුවන්. ආය මේ handle එක කියන්නේ ඔය
අර ඉන්ස්ට්‍රගෑම් වල එහෙම කට්ටිය දන්නේ ඉන්ස්ට්‍රගෑම් එකේ ඉන්න කට්ටිය ඒකෙත් ඔය වගේ තියෙනවනේ නම වෙනයි. එතන අපිට ඕන එක දෙන්න බෑ. ඒක දීලා බලන්න හරි එනකොට තමයි මේ ඒක හරියන්නේ. ඊට පස්සේ ක්‍රියේට් channel කියන එක දුන්නම හරි. ඉතින් ඔය කට්ටිය channel එකක් හදලා තියෙනවා නම් මෙහෙම එන්නේ නැහැ. එතකොට එන්නේ අපිට ඒකේ තියෙන කොටස් වෙනස් කරන්න තමයි. කියන්නේ නම ආයි වෙනස් කරන්න, ලෝ එක වෙනස් කරන්න. එහෙම තමයි එන්නේ. ඉතින් මේකට අපි දාමු නම අචිනි සංජීවනී කියලා දාමු. මගේ නම දාන්න. දාලා බලමු. ඊට කලින් මේ අපි ගිහිල්ලා බලන්න ඕන මේ අපි දාන නම තියෙනවද කියලා නේ. ඒක නිසා ඔය කට්ටිය නමක් දානකොට දැන් ඔයාගේ නමින් සමහරක් විට තව channel තියෙන්න පුළුවන් නමින් කරනවා නම්. එතකොට ඔයා කරන්න ඕනේ එහෙම තියෙනවද බලන්න. ඒක නම් සාමාන්‍යයෙන් දන්නන්නේ මෙතනට ගිහලා සර්ච් කරන්න තියෙනවද. හිතන් මේ channel එක හදන් හිතන් ඉන්න නම. දැන් අචිනි සංජීවනී කියලා සර්ච් කරන්නකෝ. මම සර්ච් කරලා ඉවරලා ඊට පස්සේ දැන් මෙතන වීඩියෝ නෙන්නේ. දැන් මෙතන අචිනි යන මොකක් හරි නමකින් තියෙන එකේ මේ වීඩියෝ නෙන්නේ. මෙතන තිත්තුනක් තියෙනවා පේනවනේ කටේ උඩ. ඒ තිත්තුන ඔබලා මෙතන search filters කියන එක දීලා මේ තියනනේ short by type uploaded date duration features කියන එකෙන් type කියන එකේ all කියන එක මෙන්න මෙතන ඊතල එහෙම touch කරලා එතන all video channel playlist film එතනින් channel කියන එක දීලා මේ යටම තියෙන apply කියන එක ගොම ඔයා search කරන නමින් තියෙන channel ටික විතරක් එනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් එහෙම channel තියෙනවද? channel තියෙනවා නම් ඒ වගේ subscribers ලා කොච්චරක් ඉන්නවද? ඒ වගේ වීඩියෝස් කොච්චර දාලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. දැන් මෙතන මෙතන අචිනි සංජීවනී කියලා දෙකක් තියෙනවානේ. ඔයාගේ මේන් එක පෙන්නනවා. ඔව් ඒකේ මගේ නමක් දීලා තියෙනවානේ. මේ දැක්ක මේක තමයි handle එක කියන්නේ. mirror family at අචිනි ඒක තමයි handle එක කියන්නේ. එතන අචිනි සංජීවනී කියලා තියෙන නිසා මේ ඒක පෙන්නනවා එහෙම. දැන් ඔයා channel එක හැදුවේ 2021 21 හැදුවට email එක හදලා තියෙන 2018 මාර්තු 26 ඒක තමයි join කියලා තියෙන YouTube එකට join වෙලා තියෙන. එදා තමයි වීඩියෝ බලන්න. හරිද? එතකොට මේවා ඉතින් මේ ඇවිල්ලා ඒවා channel එක හැදුවම දින ටිකනේ. channel දෙකක් තියෙන ඒ නමින්. මේකේ තියෙන වීඩියෝස් දෙකයි subscribers ලා නෑ මං හිතන්නේ නේ. නැත්තු ඇති නේද? නෑ නෑ. මේකේ වීඩියෝ එකයි මේකේ subscribers නැත්තු ඇති. කොහොමද ඒ විදිහට තමයි දාන්න ඉන්න channel එක මේ නමක් තියලා ඒක search කරලා බලන්න. සාමාන්‍යයෙන් කියන්නේ දැන් ඔයා මේ mirror family කියලා හදනවා කියන්නකෝ channel එකේ නම ඔයත් එතකොට කවුරු හරි ඔයාගේ channel එක search කරනකොට ඉස්සෙල්ලාම උඩට එන්න පුළුවන් වැඩිම subscribers ලා ගානක් වැඩිම videos තියෙන channel එක උඩට එන්න පුළුවන් search කරපු ගමන්. එතකොට ඉතින් ඔයාගේ channel එකට පොඩි අවාසියක් එනවා. ඒක තමයි කියන්නේ මේ කවුරුත් දාලා නැති නමක්. දැන් මෙහෙම තිබ්බත් දැන් මේ දෙකේ subscribers ලා මඩුනේ. ඔයා ඒ වගේ නමක් දාලා ඊට වැඩි වීඩියෝ දාලා subscribers ඔන්න මේ කෙනෙක්මන්ට ගත්තොත් ඔන්න ඔයාගේ channel එක උඩට එනවා. ඒකට search කරනකොට කට්ටි කවුරු හරි තව එක්කෙනෙක් ඔයා වීඩියෝ එක Facebook එකේ හරි දාලා මොකේ හරි දාලා කවුරු හරි search කරලා බලනකොට එන්න එතකොට මේ subscribers වැඩියෙන් ඇවිල්ලා හිටියොත් තියෙන channel වලට වඩා ඔයාගේ channel එක subscribe මේ search කරපුවම උඩට එනවා. ඉතින් එහෙම තමයි channel එකක් ඔයා දාන්න හිතන් ඉන්න නමින් channel එකක් තියනවාද කියලා හොයාගන්න එහෙම තමයි. mirror family කියලා search කරලා බලන්න. බලමු අපි mirror family කියලා ඉන්නවද කියලා තව. දැනට ඕකනේ උඩට මාවනේ. දැනට එකෙත් බාලපො channel තියෙනවද කියලා. mirror family තව එකක් තියෙන එක subscribers ලා 4ක් ඉන්නවා. ඒකේ රට නම් පෙන්වන්නේ සාමාන්‍ය තැන පෙන්වනවා. වීඩියෝස් තියෙන එකේ වීඩියෝස් 3යි තියෙන්නේ. mirror family salon කියලා තියෙන subscribers ලා 20ක් ඉන්නවා. වීඩියෝස් 11යි. දැන් ඒ වගේ දැන් මෙතන mirror family කියලා තිබ්බට ඒක උඩට ආවේ නෑනේ. එතන එන්නේ ඒ වගේ දෙයක් තියෙනවා. දැන් කවුරු හරි දැන් මෙයා
මෙයා කියනවා දැන් කාට හරි අඳුරන එක්කෙට මගේ channel එක මොකද එයාගේ channel එක මොකද්ද කියලා අහුව නම කියන එතකොට එයා search කරනවා. එයා නැති වෙලාවක search කරා කියන්නකෝ. දැන් ටව් මිදහානි කොයිද හම්බිලා කියන ගෙදර කියලා search කරා ඒ උනට එන්නේ මේ channel එක. ඔයාගේ දැන් මෙහෙම search කරලා filters දාලා හොයාගන්න බැරි කෙනෙක් ඉතින් ඊට පස්සේ subscribe කරන්නේ නැහනේ. හොයාගන්න බැරි නිසා. ඔයා එක්ක ඔයාට link එක යවන්න ඕන channel එකේ වීඩියෝ එකක් යවන්න ඕන වීඩියෝ එක බලලා ඒකෙන් ගිහලා channel එක subscribe කරන්න. ඒක නිසා අර විදිහ ලේසි. නැති නමක්. දැන් නැති නමක් විදිහට ගත්තොත් channels pro කියලා නැතුව ඇතිනේ මම නම් දන්නේ නැති මොකද එහෙම නැතුව ඇති. Mr Beast කියලා නම් channel ඕන තරම් ඇති. ඉතින් ඒ වුණාට main එක වගේ එකක් නැහැනේ. ඉතින් ඒ වගේ තමයි ඉතින් ප්‍රධාන channel එක වගේ එකක් හදලා වැඩක් නැහැ කොහොමද? තියෙන channel එකක් වගේ එකක් අරන්නේ subscribers ලා ගන්න කියලා හිතාගෙන. හරි දැන් ඒවලට තේරෙනවනේ. එතකොට මේ විදිහට සර්ච් කරලා ඉවර වෙලා ඔයාලගේ නම දාගන්න. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාගේ නමින්ම හරි කමක් නැහැ. දැන් එහෙම ඔයා හිතන්නකෝ දැන් ඔන්න ඔයාගේ නම ශාම කියලා. ඉතින් ශාම කියලා සමහරකට ටයිප් කරොත් දැන් ඔයාගේ නමින්ම යනවා. ඉතින් වෙන මොකක් හරි vlogs කියලා හරි එහෙම දානවා. ඒකට ඒක එකතු කරලා දාන්න පුළුවන්. හදිස්සියවත් එහෙම දානකොට ඔය ශාම කියන channel වගේ එහෙම නමකින් දැම්මොත් තිබ්බොත් ඔයාට ඒකට තව පුංචි කැලක් ඇඩ් කරන්න පුළුවන්. එක්ක vlog එකට vlog කියලා තිබ්බොත් vlogs කියලා දාන්න පුළුවන්. ඒ කියන්නේ තව අකුරක් හරි ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් එහෙම බලන්න දැන් අපි නිකමට මේකට අපි බලමු නම දාලා channel එක හදන විදිහ. දැන් මෙතන අර ඉස්සෙල්ලා වගේම තියෙන create a channel කියලානේ. ඒ channel එක තාම හදලා නැහනේ. මෙතන you කියන එකට ආව ඔන්න ඔතනට ගියා. ඊට පස්සේ ෆොටෝ එකක් පස්සේ දාමු ඔන්න ඔතන ටච් කරලා sweet baby නේ තියෙන්නේ. අයින් කරා ඔන්න අකුරු 51ක් විතරයි දාන්න පුළුවන්. අකුරු 50ක නමක් කොහොමද දාන්නේ? පුළුවන් තරම් අර කෙටියෙන් සර්ච් කරගන්න පුළුවන් විදිහේ ලේසි නමක් දාගන්න එක තමයි හොඳම දේ. සංජී කියලා විතර නතර ගන්න බලන්න. ඉතින් අර සංජීවනී කියලා තියෙනනේ. කමන්නේ. නැත්නම් දැන් channel එක හදන ඉතින් පෙන්නන්න. මම දැම්මා. නෑ එතකොට මට ඔය channel එක කොහොමද දෙන්න පුළුවන්? දැන් පේනවද මේ හැන්ඩල් කියන එක ඔට්ටෝම අච්චිනි සංජීවනී කියලා හැදිලා ස්පේස් නැතුව දැන් මේ නමේ ස්පේස් එකක් තියුවට මෙතන ස්පේස් යන්නේ අච්චිනි සංජීවනී කියලා හැදිලා ඒ ඉරක් තියලා M6T කියන එක ඒ කට්ටියම දීලා තියෙනවා. අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. ඔතනින් ගිහිල්ලා අන්නම මේවා කරලා දැන් බලන්න. දැන් මෙන්න මේ වගේ රතු ලයින් එකක් වදිනවා කියන්නේ ඒක සේව් කරන්න දෙන්නේ නැහැ මේ. සේව් කියන තැන ඔබට සේව් කරන්න දෙන්නේ නැහැ. අපි දැන් නිකන් දාලා බලමු දැන් මේ 2025 නේ. අන්තිමට 25 කියලා දාලා බලමු. දැන් ඒක පුළුවන්. ඒක හරියක් ආවම මෙන්න දැන් සේව් කියන එක දෙනවා. ඒ විදිහට ඔයාලට කැමති අච්චිනි ඔයාගේ සම්පූර්ණ නම දෙන්න බැරි වුණා නම් නෑ ඔයාලට දැන් මේ නම ඔයාලට ওই නමින් ඔයාගේ නමින් channel එක හදාගන්න බැරි නම් ඔයා වෙන නමකින් නම් හදන්නේ ඕනනම් ඔන්න මෙතන ඩිටි කැලක් ගහලා අන්තිමට ඔයාගේ නම ගහලා බලන්න පුළුවන් හැන්ඩල් එක හරි ඔයාගේ නමින් හදාගන්න පුළුවන්ද කියලා. හරි. ඉතින් එන්නේ මේ විදිහට දැන් ඊට පස්සේ මෙතන 25 කියන එක අපර නිකන් අපි යාම් මොකක්ද දාන්නේ 30ට දැන් මගේ වයස 30ට දැන් ඔව් 30ට ඉරිගැලක් ගහන්න මොන්නේ නැහැ. ඉතින් මෙතන හරිය නයිස්ලගෙන ඊට පස්සේ ඒකත් ඉඳ 22ට ඔය එකත් සේව් දුන්නා. හරිද? සේව් දීලා දැන් මෙතන ෆොටෝ එකක් හදලා නැහැ. ඒකට මේක ෆොටෝ එකක් දාන්නකෝ මගේ. ඒකත් කියලා දෙන්න පුළුවන් එතකොට. save as a profile picture කියන එක දෙන්න ඕනේ. create channel කියන එක. ඊට පස්සේ ඔන්න දැන් මේ ටික ඔක්කොම හරිනේ. මම ඔන්න නිකන් මගේ ෆොටෝ එකක් දැම්මා. ඊට පස්සේ මගේ නම දැම්මා. ඊට පස්සේ අචිනි සංජීවනි කියලා ඉන්නවා. ඒනට මම දැන් ඔයාලට පෙන්නන්න ඕන නිසා ඒක දැම්මේ. ඊට පස්සේ ඉතින් මෙතන හැන්ඩල් එකත් අචිනි සංජීවනි කියලා දාලා 30ට කියලා දැම්මා. ඒ සාමාන්‍ය එහෙම කරාම ඔයාගේ නම උනත් දෙන්න පුළුවන්. දැන් මෙතනට ඔයාගේ නර කිව්වා වගේ නම දෙන්න බැරි වුණොත් මෙතනට නම දීලා එක්ක ඔයා උපන් අවුරුද්ද හරි එහෙම මොකක් හරි දෙන්න. එතකොට කොහොමද මේකේ ඕකේ එක දෙන්න පුළුවන් වෙනවා. අනිත් කාරණාව තමයි මෙහෙම හැදුවට පස්සේ ඔයාලට මේව මාරු කරන්න ඕන නම් දවස් 14ක් නේ. ඒක පෙන්නන්න. ඊළ හැදුවා පස්සේ create channel. ඊට පස්සේ ඔන්න ඒක පස්සේ පෙන්නනවා. ඊට පස්සේ දැන් මේ ටික ඔක්කොම හන්නේ දැන් ඔන්න create channel කියලා දෙනවා.
ඔන්න හරි. ඊට පස්සේ යූ කියන එකට යන්න. යූ කියනකොට දැන් ආව මුලට YouTube එකට. ඊට පස්සේ මෙන්න Home යූ එකට. හෝම් එකට ආවා. ඊට පස්සේ යූ කියන එක. යූ කියන එක දෙනවා. ඔන්න දැක්කද? ඊට පස්සේ දැන් අර ඉස්සෙල්ලා ඊමේල් වගේ එකේ තිබුණ තියෙන්නේ නම නමක් නෙවෙයි නෙමෙයි. මෙතන තියෙන create channel කියලා නෙමෙයි view channel view කියලා. channel කියලා තියෙන්නේ. එතන ඔහම ටච් කරාම ඔන්න ඊට පස්සේ යන channel එකට. ඊට පස්සේ create කරන්න කියන ඔය කට්ටියගේ content video ඒවා create කරන්න තියෙනවා. දැන් මෙහෙම දෙයක් වෙනස් කරගන්න ඕන හදලා තියෙන channel එකක්. මෙන්න මෙතන මෙහෙම ඒකට ගියා. මෙතන මේ පිටිපස්සට අර දැන් අපි Facebook එකේ දාන්නේ මොකද්ද? අද මෙතන Facebook එකේ දාන්නේ මොකද? cover photo එකනේ. cover photo එක. මේකෙත් දාන්න පුළුවන් banner එකක්. ඒ banner එක දැන් දාන්න කලින් අපි ඒ කට්ටිය මේ කියලා තියෙන ගානට හදා ගන්න resolution එකට ratio එකට මේ ගානට හදා ගන්න අපිට ඕන තරම් එකක් හදාගෙන දාන්න බෑ මේ කීයද මට මතක නැහැ හරියට ඒක බලන්න යන්න ඕනේ YouTube studio එකට දුක යන්න ඕනේ ඒක ගානට හදලා ඒ මෙතන දීලා අර ඉස්සෙල්ලාගේ gallery එකට ගිහිල්ලා Tamanට ඕන ෆොටෝ හරියම ඒක දෙන්න තියෙන්නේ. දැන් මෙතන ওই නම ආයෙ ඕන වගේ තියෙන නම වෙනස් කරන්න ඕන නම් ටච් කරා ඉතින් මේ කියන මෙතන මේ දවස් මේ ටච් කරලා නම වෙනස් කරන්න ඕනේ ඊට පස්සේ ආයි දවස් 14ක් යනකම් ඔයාට මේ නම දැන් ආයි වෙනස් කරලා සේව් කරාට පස්සේ ආයි චේන්ජ් කරන්න බෑ ඒක නිසා ඔය කට්ටිය දැන් තියෙන නම හරියට මේ චේන්ජ් කරනවා නම් හරියටම ඒක දීලා සේව් කරගන්න ඔව් මොකද දැන් ඔයා දැන් ඊට පස්සේ නැත්නම් කට්ටිය හෙට ඉඳන් වීඩියෝ දාන්න හිටියොත් එම ආයි නැත්නම් නම වෙනස් වෙච්ච ගමන් ආයි දවස් 14ක් යනවා ඉන්න දෙනවා මට නම වෙනස් කරන්න ඒක හරි අපරාධයක් වෙනවා. ඒ නිසා ඔයාගේ නම හරියටම දාන්න. එච්චර හැඩල් එකත් ඒකම තමයි. එතන හැම එකම මෙහෙම. 14ක් ඉන්න ඕනේ ආයි වෙනස් කරන්න. ඒ කියන්නේ ඔයාගේ channel URL එක. ඒ කියන්නේ ඔයාගේ channel එකේ link එක දැන් කවුරු හරි ඔයාගේ මේ තියෙන්නේ ඒක තමයි. ඔයාගේ channel එකේ link එක ඉල්ලුවොත් ඔයාට channel එකට ඇවිල්ලා ආවා වගේ මෙතන more කියලා තියෙන්නේ. more කියන තැනට ආවා. මේකම ඔබාගෙන ඉඳලා copy කරලා WhatsApp වලින් හරි message එකකින් හරි යට යවන්න පුළුවන්. ඒකට එයා link එක touch කළාම ඔයාගේ channel එකට එන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මෙතන description කියන්නේ ඔයා ගැන විස්තරයක් දැම්මම මෙන්න මෙතනට එනවා. මෙහෙම ඔයා මොකද්ද අන්න හරි channel එකේ ඔයා මොනවද දාන්නේ විස්තර ටික එතන දාන්න. නෑ මට කියන්න ඕනේ මොකද මේ ටික හරියටම ඔයා දෙන්න හේතුව මෙතන මේ privacy කියලා තියෙන keep all subscribe. ඒ කියන්නේ මෙතන මේක ඔන්නම කරලා තිබ්බොත් subscribersලා කීයක් ඉන්නවද කියලා පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ නැහැ. පිටට පෙන්වන්නේ නැහැ. ඔයාට විතර බලන්න පුළුවන්. ඉතින් ඒක නම් මම දන්නේ ඒක තමයි කැමැත්ත. තමන් කැමැත්තනේ. මෙතන අනිවාර්යෙන් හරියට හදාගන්න කියන්නේ දැන් ඔයාලට දැක්කනේ දවස් දැන් නම දුන්නාට පස්සේ මෙතන හැන්ඩල් එක දුන්නාට පස්සේ දවස් 14ක් යනකම් අපිට ආයෙක වෙනස් කරන්න බෑ. එහෙම වුණොත් ඒක හරි අපරාධයක් වෙනවා. තව දවස් 14ක් එහෙම ඔයාලට ඉන්න වෙනවා නම දාලා වීඩියෝස් අප්ලෝඩ් කරන්න. ඉතින් ඒක ඇත්තටම හරි අපරාධයක්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම නම දෙන එක අර විදිහට ගිහිලා සර්ච් කරලා ඉවර වෙලා හරි නම දෙන්න. ඒතකොට හැන්ඩල් එකත් අර විදිහට ඔයාගේ නමින් අර මම කියපු විදිහට දෙන්න. මොකද නැත්තම් ඇත්තට මේක හරි අපරාධයක් වෙනවා. ඉතින් මූලික ටික ඕක තමයි ඩිස්ක්‍රිප්ෂන් එකේ ටයිප් කරන්න තියෙන්නේ. ඒ ටික නම් මේ ඔයා කියන ඔයා ගැන විස්තර දාලා ඉවරලා ඔයාගේ ඕනනම් දාන්න පුළුවන්. ඔයා මේගේ නම දාලා ඉවර වෙලා ගම මොකද්ද ඒ ටික ඔක්කොම දාලා ඉවරලා ඔයා මේ channel එකෙන් කරන්නේ මොකද්ද කියන එක උනත් ඔයාට දෙන්න පුළුවන්. ඉතින් ඔය මගේ channel එකට ගිහලා දැන් පෙන්වන්න හදන්නේ ඒ ටික තමයි. දැන් මේ තියෙන්නේ මම දාලා මේ මගේ නම රැකියාව කරනවා. එතකොට මට ඕනි ඔයාලට කොහොමද මේ දේවල් කියලා දෙන්න. ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් ඒක බලාගන්න මෙන්න මෙතනට ගිහිල්ලා. පේනවනේ? පේන්න හරියට. මේ තියෙන දැන් ওই channel එකට ආවට පස්සේ මේ තියෙන මෝ කියලා දීපු ගමන් මේ ටික පෙන්නනවා. මේක දාන්නම අවශ්‍ය නැහැ. ඔව් දාන්නම අවශ්‍ය නැහැ. බැනර් එකක් ඔව් මේ විදිහට බැනර් එකක් දාන්නම අවශ්‍ය නැහැ. ඉතින් මෙතන මේ වාගේ logo එක මේ අර මම ඉස්සෙල්ලා අර මේ profile picture එක කියලා කිව්වේ සාමාන්‍ය අපි හැමෝම Facebook එකට ගිහිල්ලා කියන්නේ ඔය විදිහේ profile picture එක වෙනස් කරනවා. ඔය ටිකනේ ඒ පහසුව සඳහා තමයි මම එහෙම කිව්වේ. එහෙම නැත්නම් අතන්ට කියන්නේ logo එක කියලා. logo එකයි banner එකයි කියලා තමයි කියන්නේ සාමාන්‍ය. ඉතින් ඒවා කොහොමද හරියට හදලා ඒ කොහොමද ඒ ගානට හදලා දැන් මෙතන මේ අවශ්‍ය ගානට හදලා දාගන්නේ කියලා ඉතින් ඔය කට්ටියට සර්ච් කරලා ඉතින් බලන්න පුළුවන් YouTube එකේ ටික ඕක තමයිනේ. ඔයිට අමතරව ඉතින් අර තියෙන්නේ ඔය කොපිරයිට් වදින ඒවට කියන්නයි ඒ ටික තමයිනේ. ඔයාලට මෙහෙම පුළුවන්. දැන් ඔයාලට මම අර ඒකට ඉතින් තව ඉතින් දැන් වීඩියෝ ඒ channel එක කරන්න තියෙන කෙනෙක් ඉතින් ඊළඟට හොයාගන්න තියෙනවා. බෑනර් එකක් දාන්න එක අවශ්‍යම නැහැ. එතකොට ඔය තමයි channel එකක් හදන විදිහ. ඊට පස්සේ ඉතින් වීඩියෝ එකක් දාන විදිහ කවුරුත් ඒ කියන්නේ දන්නේම නැත්තම් ඔතන ඉස්සර ප්ලස් කියලා තිබෙන යට කොටස ඒක ඔබලා ෂෝට් පෝස්ට්
වීඩියෝස් කියනවා. ඉතින් ෂෝට් දානවා නම් ෂෝට් කෙනෙක්ට කියලා පෝස්ට් දානවා පෝස්ට් ඒ ඉතින් එහෙම කියන්නේ ඒක නිකන් එලා සාමාන්‍ය දෙනිය වගේ කන්නේ මේක ඉතින් නෑ සමහර විට ඒවා හිතන්නේ දන්නේ නැති කෙනෙක් ඉතින් දන්නේ නැති කෙනෙක් ඉන්නවා YouTube කියලා. search කරන් තියෙන්නේ how to upload YouTube video, how to upload YouTube short video ඒ වගේ ඉතින් search කරලා පස්සේ කොහොමද මේ සිංහලෙන් හරි search කරාම එනවා ඉතින් කොහොමද කොහොමද මේ YouTube වීඩියෝ අප්ලෝඩ් කරන්නේ. එහෙම සිංහලෙන් ටයිප් කරත් ඇත්තටම එනවා. අපිට කොහොමද හොඳම දේ තමයි අපිට සිංහලෙන් හොඳට පැහැදිලිව කියලා දෙන ලංකාවේ වීඩියෝ එකක් බලන්න ගන්නේ. දැන් අර how to කියලා ගැහුවොත් සිංහලට ඒවත් එනවා. පිටරට ඒවත් එනවා. ඉතින් අර විදිහට සිංහලට ගැහුවනම් හරි. ඒ කියන්නේ සිංග්ලිෂ් වලින් ඉන්නේ. සිංහලෙන්ම ඕනේ සිංග්ලිෂ් වලින් සිංහලෙන් ගැහුවත් කමන්නේ බෑ. සිංග්ලිෂ් වලින් කියන්නේ ඉංග්‍රීසි අකුරෙන් ගන්න කොහොමද මේ YouTube එකට ෂෝට් වීඩියෝ ෂෝට් channel එකක් කරනවා නම් ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන්න. එහෙම නැත්නම් ලෝන් වීඩියෝ අප්ලෝඩ් කරන්න. ඉතින් වීඩියෝ අප්ලෝඩ් කරන්න. ඉතින් ඔය ටික. ඊට පස්සේ YouTube ස්ටුඩියෝ එක ගැන කොහොමද YouTube ස්ටුඩියෝ එක අප්ලෝඩ් කරගන්නේ. එතකොට ඒකට sorry download නේ ඒක නැති app store එකේ ඔව් අනේ sorry මේ කියනකොට උනේ ස්ටුඩියෝ එක සර්ච් කරලා app එක සාමාන්‍ය app එක download කරගන්නවා. ඉතින් ඒක download කරලා ඔයාගේ YouTube එකට කියන ෆෝන් එකේ තියෙන email වලට YouTube වල ඉන්නවා channel එකක් හදන්න නැතුව ඒකෙත් ඒ විදිහටම email ටික එක පෙන්න ඒකේ පෙන්නන්නේ නැහැ. channel එකක තු channel එක ඔටෝම පෙන්නනවා. ඒකට ගිහිල්ලා මේ වෙනම channel එකක් හදන්න ඕනේ නැහැ. ඊට පස්සේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඉතින් thumbnail හදන විදිය ඕනනම් ඉතින් ඒකත් සර්ච් කරලා බලන්න බෑ thumbnail එකක් හදන්න හැම වෙලේම ගානක් තියෙනවා. ඔව් ගානක් තියෙනස හැම වෙලේම YouTube කියන එක YouTube වීඩියෝ කියන එක දාලා ඉවර වෙලා YouTube වීඩියෝ වලට thumbnail හදන්නේ කොහොමද? how to create YouTube thumbnail for YouTube video වගේ එකක්. එහෙම හදාගන්න අහන්න පුළුවන්. ඉතින් මම අර හැම වෙලේම කියන්නේ අර මාස්ටර් ඇකඩමි කියන එකේ channels ගේ ඒකේ අර මේ හොඳට පැහැදිලිව කියලා දෙනවා. තව තියෙනවා මට ඇත්තටම නම මතක නැහැ. මාස්ටර් ඇකඩමි කියන එක විතරයි මට මතක තියෙන්නේ. creative tutorial කියන්නේ. නේ creative art. ඒ වෙන අනිත් channel එකේ තව එකක් තියෙනවා. creative tutorial එකේ උත්තර පළවෙනි එක. මටත් ඒක මතක ඉස්සෙල්ලා. එයාගේ ඔව් ඒ යාගෙත් පුළුවන් creative.lk එකට අනේ වගේ channel වලට ගිහලා ඔයාලා හොඳට බලන්න පුළුවන් ඉතින්. මුල් ටික වීඩියෝ එක අප්ලෝඩ් කරලා channel එක හදලා වීඩියෝ එක අප්ලෝඩ් කරලා thumbnail දාන එක තමයි මුල් ටික. ඊට පස්සේ වීඩියෝ එක ඇතුලේ තියෙනවා YouTube studio එකට ගිහලා YouTube වීඩියෝ එක tag දානවා. ඒ කියන්නේ tag කියන්නේ ඔක්කොම ඉතින් ඔයාලට වෙන කාගේ හරි වීඩියෝ එකක් බලලා ඉතින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ දරබලම වීඩියෝස් වල ඔක්කොම කියලා දෙනවා. සේරම කියලා දෙනවා. ඔයා දැන් දාන්නේ මොනවද? රයිස් එකක් හදන වීඩියෝ එකක් නම් YouTube එකට. ඔය ටැග් වල දාන ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඉතින් ටයිටල් එක දාලා ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාලා එතකොට ඉතින් ටැග් වල දාන්න තියෙන්නේ ඔය වයිඩ් රයිස් කියන එක එතන ටයිප් කරා කියන්නේ එතකොට ඒ ටැග් දාන එකෙන් වෙන්නේ කවුරුහරි වයිඩ් රයිස් කියන සර්ච් කරාම ඔයාගේ වීඩියෝ එක විතරක් නම් තියෙන්නේ ඔයාගේ වීඩියෝ එක එන කොහොමද තියෙනවනේ ඔයාගේ වීඩියෝ විතරක් නම් තියෙන්නේ ෆයිට් ටෙස්ට් එක සර්ච් කරාම ඔයාගේ වීඩියෝ එක එයාට බලන්න එනවා. ඒ කියන්නේ ඒක එහෙම තමයි එන්නේ. නැත්නම් ඉතින් එහෙම දාන්න නැත්නම් ඉතින් එහෙම එන්න විදියක් නැහැ. එහෙම ටැග් ඒ පැත්ත ටිකක් මේ කියන්නේ සංකීර්ණයි. ඒ කියන්නේ ඒක මේ කියන්නේ මුල් ටිකේ තියෙන ටිකක් නෙවෙයි. මේ අර අපිට හොයලා බලලා කරන්න. ඉතින් මේ අවසාන කියන්න තියෙන මෙච්චරයි. දැන් ඔයා මුකුත්ම දන්නේ නැති කෙනෙක් කියන්නකො. ඇත්තටම මේ කියන්නේ මුකුත්ම දන්නේ නැති කෙනෙකුට YouTube කරන්න ආසයි. නමුත් මේ කාට හරි කියලා කරගන්න ලැජ්ජයි. මොකද ඒකට ඒ කෙනා සමහර විට දැන් දාන්නම ඒ කෙනා දන්නවනේ. එතකොට මේ එයත් බලයි. එහෙම කියලා ලැජ්ජාවක් වගේ එන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මූණ පෙන්වන්නෙත් නැතුව එහෙම කරගෙන යන කෙනෙකුට මේ ඉතින් ඒ නිසා එහෙම කෙනෙකුට තමයි අපි මේ කියන්නේ මේක කරන්නේ කොහොමද? මොකද මේකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්. හොඳටම දේ තමයි සල්ලි හම්බ කරන්න පුළුවන් දේ. ඉතින් ඒකත් ප්‍රධාන දේ තමයි YouTube එක පටන් ගන්න ඕන ඉවසීම තියෙන්න ඕන. මොකද අපි දන්නේ අවුරුද්දක් දෙකමාරක්ද යන්නේ මේ මොනිටයිසේෂන් ඔන් කරන්න. මම 2021 ජූලි මාසේ හැදුවේ 2021 දෙසැම්බර් මට මොනිටයිසේෂන් ඔන් කරගන්න පුළුවන් වුණා. නමුත් පළවෙනි ඩිසැම්බර් එතකොට මට ඔන් කරන්න පුළුවන් වුණාට ඒ කියන්නේ වොච් අවර් 4000යි පැය මේ දීලා මේ කියන්නේ කම්ප්ලීට් වුණාට පස්සේ ඒ දවස්වල සබ්ස්ක්‍රයිබර්ස් 1000 ගියාට විතර ඊට පස්සේ දුක තම්නේල් දාන්න පුළුවන්කම තිබෙනවා. ඔව් ඒ දවස්වල දැන් නම් දෙනවා. මුලින්ම ඔව් තම්නේල් හැම ඒ දවස්වල දාන්න පුළුවන් උනේ ඉස්සෙල්ලාම සබ්ස්ක්‍රයිබර්ස් 1000ක් ගත්ත දෙලා. දැන් ඉතින් channel එක පටන් ගත්ත ගමන් හදන්න පුළුවන් දාන්න පුළුවන්. කලින් එහෙම බෑ.
මේ ඉතින් ඒ ටික මේ උනාට පස්සේ දෙසැම්බර් මාසේ මට එහෙම පුළුවන් වුණා මොටිවේෂන් ඔන් කරගන්න. හැබැයි මට ඊළඟ අවුරුද්දේ මාර්තු වල තමයි අර ඩොලර් 100 අපි ඩොලර් 100ක් එකතු කරන්න ඕනේ. ඩොලර් 100 එකතු කරලා ඒක ගන්න පුළුවන් වුණේ. ඉතින් එතකොට එහෙම බලුවොත් මමත් අවුරුද්දකට කිට්ටු ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. සබ්ස්ක්‍රයිබ් 20000යි උච්චව 4000යි සම්පූර්ණ වුණාට පස්සේ අපිට එනවා ඊමේල් එකක් එනවා. ඒ කියන්නේ ඊමේල් එක අපිට එන්න හදාගන්න පුළුවන් YouTube ස්ටුඩියෝ එකේ තියෙන ඊමේල් මී කියලා. ඒ කියන්නේ ඒක ඇතුලේ තියෙනවා. එතකොට ඒක ආවට පස්සේ අපි ගිහිල්ලා ෆෝම් එක ෆිල් කරන්න ඕනේ. ඊට පස්සේ YouTube එකෙන් එවනවා AdSense එකේ account එකක් හදලා ඒකෙන් අපිට වෙනවා ගෙදරට මේ ඔය දැන් ඔය කට්ටිය ඔය මොකක් හරි මොන හදන්නේ අර නිකන් OTP කෝඩ් එන්නේ මොකක් හරි හදනකොට ඒ වගේ one type කෝඩ් එකක් එනවා මේ කෝල් එක එනේ තැපෑලින් එනවා ගෙදරට. එතකොට පින් නම්බර් එන්නේ එක ගහලා ඒකේ account එක හදාගෙන එතන ඩොලර් 100 එකතු වුණාට පස්සේ AdSense එකට අපේ YouTube එකෙන් AdSense එකට අරගෙන AdSense එකේ අපේ ලංකාවේ බැංකුවක account එකක් හදලා ඒකට සල්ලි ගන්න තියෙන්නේ. ඒක නිකන් ඔයාලට දැන් මෙහෙම කියනකොට මහා ලොකු සංකීර්ණයි කියලා හිතේ. නමුත් ඒ පැත්ත හිතන්න එපා. ඒව දැම්මම අවශ්‍ය වෙන්නේ ඒව හිතන්න එපා. මම අර මුලින්ම කියන් ආවේ මේක මේ කියන්නේ අර තව කෙනෙකුට කියලා channel එකක් හදාගන්න හරි ලැජ්ජයි. නමුත් මට කරන්න ඕනේ කියලා හරි ආසාවෙන් ඉන්න කෙනෙක්ට මුලින්ම නමක් දීලා හරියට නමක් දීලා ඔයාගේ තියෙන account එකට හරියට නමක් දීලා channel එක හදාගන්නේ කොහොමද කියන එක මට ඇත්තටම කියන්න ඕනේ. මෙච්චර ලොකුවට නෙවෙයි. මේ එතකොට එතනින් පස්සේ ඒක කරගෙන යනකොට ඊපස්සේ මොකද පොන්චර් ගැටලුවක් එනවනම් අර ඉදිරි සර්ච් කරන්න. කොහොමද මේ YouTube එකේ මේ දේ කරන්නේ? YouTube channel එකට මේ ප්‍රශ්නේ ඒවා ඔක්කොම හිමම සර්ච් කරලා බලන්න. එතකොට ඔය ප්‍රධාන ඔය මං කියවගේ මාස්ටර් එකට මේ creative.lk ඉතින් ඔය වගේ ප්‍රධාන ඒ වගේ ඔයාලට ඒ වීඩියෝස්. ඉතින් ඒ වීඩියෝස් බලලා සිංහල ඒවා ඉතින් අපි අතර අපිට හොඳට පුරුදු පුළුවන් සිංහල නේ සිංහල වීඩියෝස් බලලා මේ තේරෙන්නේ නැතත් ඒ YouTube මේ පිටට කට්ටිය කරන දේ බලන් ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. ඔව් පුළුවන්. නෑ මම කියන්නේ මේ දේශයෙන්ම ඉතින් මේ එහෙම බලලා ඉවර වෙලා හැමදේම ඉගෙන ගන්න පුළුවන්. කෝස් නම් කරලා වැඩක් නෑ මම කියන එක. ඔව් ඉතින් ඒක ඇත්ත කෝස් කරන්න ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මේ බලලා ඉතින් කරගන්න තියෙන්නේ. ඔව් මේ ටිකම තමයි channel එකක් හදන තැන ඉඳන් ඒවා උගන්වනවා. channel එකේ email එකක් හදන තැන ඉඳන්ම කියලා දෙනවා. ඉතින් සාමාන්‍ය ඔයා දැන් search කරොත් email එකක් හදන්න කොහොමද කියලා ඔයාට YouTube එකෙන් බලලා email එකක් පාට හදාගන්න පුළුවන් ඉතින්. කරාට කමන්නයි ඒ කට්ටිය වගේ ඔක්කොම ටික සම්පූර්ණ කරලා පළවෙනි ගාන අතර යනකම් ඉතින් කරලා දෙනවා නම් කෝස් එකක් කරලා ප්‍රශ්න නැහැ. මේ අනිත් එක දැන් ඔයාට සමහරක් විට හිතෙන්න පුළුවන් නැහැ දැන් මට මගේ email එකේ password එක මතක නැහැ. password එහෙම අපහොල්තෙන් දෙන්න පුළුවන්. ඒ වුණාට දැන් ඔයාට එච්චරම යන්න මේ බෑ මම අලුතෙන්ම ඔක්කොම පටන් ගන්නවා කියලා හිතනවා නම් බලන්න email එකක් හදන්න කොහොමද? email එකක් හදාගන්න. ඒ email එකෙන් channel එක පටන්ගෙන යන්න. ඉතින් කරන්න තියෙන්නේ එච්චරයි. ඒක හරි ලේසි. ඉතින් ඔය ටික තමයි කියන්න ඕනලා තිබුණේ. මොකද මේ ඇත්තටම මේ YouTube කියන්නේ අපි දැන් සාමාන්‍ය අපි නිදානයක් කියන්නේ මොකද්ද කියලා හොඳටම දන්නවනේ. නිදානයක් කියන්නේ අපිට මේ නිදානේ අපමණ තිබ්බත් රත්තරන් තිබ්බත් මොනවා තිබ්බත් අපිට අවසානයේදී අපේ සල්ලි කියන එකනේ. ඉතින් ඇත්තටම මේ මම දන්න අය ඉන්නවා මේ තනිකරම YouTube වලින් විතරක් ගේම් ගහන කට්ටිය. ඒ කියන්නේ මේ YouTube වලින් විතරක් හොඳට ඉතුරු කරගෙන මාසෙත් හොඳට මේ කාලා බීලා සතුටෙන් විනෝදේ ජීවිතේ නිදහස අපිට මොන දේ තිබුණතර නිදහස් නැතුව ඉතින් ජීවිතේ නිදහසේ හොඳට ගෙවන කට්ටිය මන් දන්න කට්ටිය ඉන්නවා. ඉතින් අපිට තාම අපි එහෙම තත්ත්වයකට ඇවිල්ලා නැහැ. එහෙම තත්ත්වයකට ආවනම් මම මේ ඇත්තටම මේ නම් ගෙදර නතර වෙනවා. මොකද අපි ගාලා දන්නවනේ ඉතින් මම පාන්දර නැගිටිනවා රැ වෙනවා ගෙදර එනකොට ඉතින් මේවත් එක්ක ඉතින් එහෙම තත්යකට ඇවිල්ලා නැහැ. නමුත් මේ ඇත්තටම එහෙම කට්ටියගෙන අහනකොට හරි ආසයි. මොකද ඇත්තටම නිදහස කියන දේ තියෙනවා දැන් මේ දවස් ගානේ වීඩියෝ එකක් දැම්මත් ඉතින් ඒකට ප්‍රශ්නයක් නැහැනේ. ගෙදර ඉඳන් ගෙදර වැඩ ටිකක් කරගෙන ඇත්තටම විශේෂයෙන්ම දැන් රසාවට යන්න නැතුව ගෙදර ඉන්න කෙනෙක්ට නම් හොඳටම කරගෙන යන්න පුළුවන් මං හිතන්නේ. මොකද ඔයා අනිවාර්යෙන් ගෙදර ඉන්න ගෑනු ළමෙක් නම් උයනවමයිනේ. ගෙදර උයනවා. දඩි පිටිය හරි වෙනවනේ. ඉතින් ෆෝන් එක පොඩ්ඩක් මේ ඕනම් රුපියල් 2000-3000ක් විතර වෙන්නේ ටයිපෝඩ් එක. ෆෝන් එක අපි ගාව තියෙනවනේ. ඔව් ටයිපෝඩ් එකක් නැත්නම් මොකක් හරි උඩකින් හරි ෆෝන් එක තියලා ඉවර වෙලා මේ ඔයා උයන එක දාන්න පුළුවන්. ඉතින් කාටවත් කියන්න බෑ ඒව බලන්න නැහැ කවුරුත් කියලා. මොකද ඔයාලම දකින්න ඇති සමහරක් වීඩියෝස් තියෙනවා
thumbnail එකකුත් නැහැ කිසිම දෙයක් නැහැ. අපිත් හොඳට කට අරගෙන බලගෙන වීඩියෝ කොහොම යන්නේ. ඉතින් හරියට මේ ලොකුවට මේ ලස්සනට පේන්නේත් නැහැ. quality එකකුත් නැහැ ඉතින් එහෙම. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ ඒ නිසා මම කියන්නේ කොහොම හරි කරන්න බය වෙන්න එපා කරන්න ගන්න. ඉතින් ඔයාලට ආර විදිහට කාට හරි කියලා channel එකක් හදාගන්න ලැජ්ජයි නම් අනිවාර්යෙන් ඔයා විදිහට හදාගන්න. මොකද හැබැයි හදනකොට ඔයා දෙන හැමදේම ඔයා මතක තියාගන්නනේ. දැන් තියෙනවා ඔය ඒක හරි. ඔව් මොකක් හරි ලියලා තියාගන්න. සමහරවිට ඊමේල් එකේ පාස්වර්ඩ් එක උනත් ඔයාට මතක නැති වෙනවා කියලා තියෙනවා. ඒවා ලියලා තියාගන්න. ඒවා ඕනි. channel එකක් හදලා ඔයා හිතන් ඉන්නවා නම් ඔය තියෙන්නේ පූසෝ හාව වගේ AI වලින් හදන කාටුන් වගේ තියෙන්නේ. දැන් අලුතෙන් කොහමද මේ AI මේකත් එක්ක ඉතින් කවුරු හදලා දැම්ම කරනක වීඩියෝ මේ කියන්නේ සල්ලි හොයන්න පුළුවන් කියලා හිතාගෙන දැන් බෑ ඇත්තටම. AI වලින් වීඩියෝ හදලා ඒ කියන්නේ දැන් ඒ කට්ටිය කියනවා YouTube එකෙන් දැන් ගෙනලා තියෙන community guideline කියන්නේ ඒ කට්ටිය නිකන් rules වගේ වගේ කට්ටිය කියනවා. දැන් ෆොටෝ දාලා වීඩියෝ හදන කට්ටිය නරෝ මේ දැන් ඔය gossip channel වගේ ඒ මොකක් හරි තමන්ගේ දෙයක් අනිවාර්යෙන් තියෙනවා පිටිපස්සෙන් කතා කරන එක හරි තමන්ගේ තියෙන්න ඕන. එඩිට් එකක් කියන්නේ තමන් මොකක් හරි කියන්නේ විශේෂ දායකත්වයක් දක්වලා වීඩියෝ හදන්න ඕනේ ඔක්කොම AI වලින් හදන්න. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ මට ඇත්තටම ඕනලා තිබුණේ මේ channel එකක් හදන්න හරිම ආසාවෙන් ඉන්න කෙනේ හැබැයි ලැජ්ජයි කියලා හිතන වෙන කෙනෙකුට හරි ගියලා ඉවර වෙලා හදාගන්න. එහෙම කෙනෙකුට කොහොමද channel එකක් හදාගන්න කියන එක තමයි පෙන්වන්න ඕනේ. හරිම ලේසියෙන් මතක ඇතුව නම දානකොට අර කිව්වා වගේම සර්ච් කරලා දාන්න හේතුව අපරාධයක් වෙනවා. හදිස්සියවත් මේ තව අර මාරු කරන්න එහෙම වුණොත් දවස් 14ක් ඉන්න ඕනේ. ඉතින් දවස් 14ක් කියන්නේ ලොකු කාලයක්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම හරි විදිහට ෆොටෝ එකක් දාලා බැනර් එක නම් අවශ්‍ය නැහැ. බැනර් එකක් ඕන නම් ඔයාලට පුළුවන් සර්ච් කරලා ඉවරලා බලන්න. ඉතින් කොහොමද YouTube එකේ එකේ බැනර් එකක් හදන්නේ. ඉතින් ඒ වගේ මොනවා හරි how to create YouTube channel කියලා ගහපු ඔය account එකේ. අන්න ඒ විදිහට ඉතින් මේ විදිහට ඔයාලට බලන්න පුළුවන්. මොකද මම ඔය කිව්වා වගේ creative.lk එකේ එහෙම නැත්නම් master academy එකේ මේ වගේ channel වලට ගිහිල්ලා බලන්න හොඳට පැහැදිලිවම කියලා දෙනවා. ඉතින් මූලිකවම ඕන අර විදිහට channel එක හදාගන්න එක තමයි. ඉතින් අනිවාර්යයෙන්ම කරන්න. මොකද YouTube කියන්නේ ඇත්තටම නිදානයක්. ඒ කියන්නේ ඒක හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් තැනක්. හැබැයි ඒක හරියට කරගෙන යන්න ඕන ඉවසීම ප්‍රධාන දේ වෙනවා. හේතුව මම අර මුලින්ම කිව්වා වගේම YouTube එකේ අපිට මුදල් උපයන්න තැනට එන්න නම් එයාලගේ මේ අපි ලොන් වීඩියෝ කියන දිග වීඩියෝ කරනවා නම් මේ මොකද ඩියුරේෂන් කාලේ වැඩි වීඩියෝස් කරනවා නම් ෂෝට් නැතුව නැති වීඩියෝ දෙකම දාන්න පුළුවන්. එකම channel එකේ දෙකම දාන්න පුළුවන්. හැබැයි මේ ෂෝට් නැතුව කරනවා නම් watch hour 4000යි කියන්නේ පැය 4000යි subscribersලා 1000යි කම්ප්ලීට් කරාම තමයි මොනිටේෂන් ඔන් කරන්න දෙන්නේ. ඉතින් ෂෝට් channel එකක් කරනවා නම් subscribersලා 1000යි දවස් 90ක් තුල views මිලියන 10ක් views නේ views watch hour නෙවෙයි පැය දවස් 90ක් ඇතුළත දවස් 90ක් අරක දවස් 365ක් හොඳද. ඉතින් ලොකු වීඩියෝස් වල 365 ඉතින් ඕක හැමෝම වගේ දන්නවා දැන්. ඉතින් ඉන්න ලොකුවට කියන්න ඕන වෙන්නේ නිදානයක් කියලා මම කියන්නේ හැම වෙලෙම. හේතුව දැන් අපි නිදානයක් කියන එකේ මැණික් හරි රත්තරන් හරි මොනවා හරි තිබිලා ගත්තොත් අපේ ප්‍රධාන අරමුණ මොකද්ද? සල්ලි යන්න ඩොලර්ස් නෙවෙයි සල්ලි. ඩොලර් කියන්නේ රුපියල් හොඳද. ඉතින් මේ ඒ නිසා මේකෙන් හොඳට හොයන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොයන්න පුළුවන්. මම දැන් ඇත්තටම බොරු කියන්න ඕනේ. මම එහෙම හොයන්නේ. මොකද මට අර කාලෙත් එක වීඩියෝස් දාන්න වෙන්නේ. ඒකට සමහර දවසට සතිය එකමාර දෙකකට සැරයක්. ඉතින් එතකොට බලන ප්‍රමාණයත් ඔහොම අඩු වෙනවා. මේකේ තියෙනවා ළමයි ලොකු කතන්දරයක්. ඔය ඇල්ගොරිතම් එහෙම කියලා තියෙනවා. ඉතින් අපි හරියටම වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඔයාලට පුළුවන් මාසෙට සතියට දෙකක්ද දාන්න. ඒ දෙක ඒ අදාළ දවස් දෙක තියාගන්න. නෑ කියන්නේ 7ක් පුළුවන්. ඒ කියන්නේ සතියේ දවස් දෙකද ඔයාලට දාගන්න පුළුවන් වීඩියෝස්. හැම දවස් සතියෙම සඳුදාද බ්‍රහස්පතින්ද අඟහරුවාද සිකුරාද ඒ දාන දවසෙම ඔයා දාන්නේ 5ටද 5ට නම් 5ට 6ට නම් 6ට ඒක දාගෙන යන්න ඕනි. ඒක කඩන්න නැතුව. මොකද එතකොට තමයි හරි විදිහට ඔය අර ඇල්ගොරිතම් කියන කතාවත් එක්ක views වැඩි වෙලා එන්නේ. ඉතින් මම ඇත්තටම එහෙම කරන කෙනෙක් නෙවෙයි. දැන් වීඩියෝස් 10ක් විතර හදාගන්න පුළුවන් මොනවා හරි වීඩියෝස් කරපු ඒ වගේ මම ඉතින් මොකටද තියන් ඉන්නේ කියලා අදත් දානවා. සමහරවිට හෙටත් දානවා. එහෙම නැත්නම් තව දවසක් ඇරලා දානවා දවසක්. ඉතින් ඔහොම ඉතින් ආයෙ මට කාලයකදී හිතෙනවා සඳුදා බ්‍රහස්පතින්දා දාන්න ඕනේ කියලා.
වීඩියෝ 10ක් හදාගත්තා කියන්නේ. ඔන්න දවසක් දානවා කියලා හිතාගෙන ඔන්න අද දානටත් දානවා. ඔව් ඒක තමයි එහෙම දාලා යායවරෙන් ඔන්න මෙන්න දැන් ඊළඟ වීඩියෝ ටික ඉවරයි. දැන් ආයෙත් ඊකට හදන්න දාගන්න ඕන හදන්න. හදන්නේ ඒක තමයි මම කියන්නේ ඒක තමයි. ඉතින් ඔන්න ආයෙ හිතන මට සන්දයි බ්‍රහස්පතින්ද විතරක් ඉස්සර විදිහටම දාගෙන යනවා කියලා. අර වීඩියෝස් තියෙනකොට හිතන මොකටද මං අහ වීඩියෝස් තියාගෙන ඉන්නේ දාන ඕන්න ඔහේ කියලා. ඉතින් ඒ නිසා මට අර එහෙම ඇල්ගොරිතම් කතාවක් නෑ ළමයි ඔන්න ඔහේ දානවා. ඒ දාන එකෙන් මටම අහිතකර ප්‍රතිඵලයක් ඇවිල්ලා තියෙනවා. මොකද views අර ටික කාලයක් තිබුණා හොඳට දැන් ආයෙ බැහැගෙන ගිහිල්ලා තියෙන තත්ත්වයක් උඩ දින. අනිත් එක තමයි ඔයා කරන මාතෘකාව මොකක් වුණත් ඒ මාතෘකාවෙම දාන්න. මම දැන් සාමාන්‍ය ඩේ vlogs නේ කරන්නේ. ඔයගොල්ලෝ කැමති මගේ ඔය කුසියේ ගෙදර කරන දේ බලන්න. මම ඕක ඇතුළට පෙරහැරවල් රිංගනවා. තව මොනවා හරි තව කොහරි ගියේ. එහෙම වුණාම ඒවා පුළුවන් අර අපේ කරන වැඩ ඇතුළටම ඒ දවසේ විච්ච විදිහට හදන්න. නමුත් මම සමගට ඒක විතරක් දානවා. ඉතින් ඒකට කට්ටිය බලන්නේ නැහැ. ඒකට තියෙන views ප්‍රමාණයත් අඩු වෙනවා. කියන්නේ ඒක බලන්න එතකොට ඒකට අඩු වෙනවනේ. ඒකට එහෙම ලොකු ගණන් එන්නේ නැහැ. ඒතරම ලංකාවට ගෙවන්නේ හරි පුංචි ප්‍රමාණයක්. ඔය ඔක්කොම ඔයාලට ඔය මාස්ටර් ඇකඩමි එක එතකොට creative.com creative art එක ඔය ඒ වගේ ඔයාලට හොඳට විස්තරාත්මකව දැනගන්න පුළුවන්. ඉතින් එච්චර දැන් ඔයාලා ලොකුවට හිතන්න එපා. අර මං කිව්වාගේ මුලින්ම ටික කරලා හදලා දාන්න. ඔයා දාන්නේ කෑම නම් දිගටම කෑම දාන්න. ඩේ vlogs නම් ඩේ vlogs දාන්න. හැබැයි අද දැන් කරගෙන ගිහිල්ලා ඉවර වෙලා සමහරකට ඊළඟ මාසෙ වීඩියෝ නැහැ කියලා හිතලා ඉන්න මාතෘකාවක් ගන්න එපා. ඇත්තම කතාව ඒක. ඔයාලා දිගටම කරගෙන යන්න පුළුවන් මාතෘකාවක් යටතේ ඔයා වීඩියෝස් කරන්න. ඉතින් ඔන්න ඔච්චරයි කියන්න ඕන කියලා තිබුණේ. ඉතින් ඩොලර් හොයන්න ඔයාලා channel එකක් අනිවාර්යෙන් හදන්න. ඔය නිකන් හැම වෙලේම උඩ පහළ ෆෝන් එකේ යන එකේ තමන්ට කියලා වීඩියෝ මේ channel එකක් හදාගන්න. ඒ channel එක හදාගත්තම තමන්ට ලොකු තෘප්තියක් තියෙනවා. අනිත් එක තමයි කොච්චර මහන්සිලා හදන වීඩියෝ එක අප්ලෝඩ් කරත් එන කමෙන්ට්ස් අයියෝ ඉවරයි පින්නේ මේ එන කමෙන්ට්ස් වල දැක්කම හරි සතුටු හිතෙනවා. මොකද අපිත් එක්ක නිතරම කතා කරන. නිතරමනේ අපිත් එක්ක කතා කරපු කෙනෙක් නෙමෙයි. අපිව දැකලා මාව දැක්කට මම දැකපු නැති කෙනෙක්. ඒ කෙනෙක් හරි ආදරෙන විදිහට කමෙන්ට්ස් දානකොට හරිම ආසයි. ඉතින් ඔය අතරතුර ඉන්න පුළුවන් බැනලා අර හිමි කරලා ඔය මේ සමහර ඉන්නවනේ කොච්චර හොඳ දේ කරත් ඒ කියලා හොඳක් දකින්න නැති කට්ටිය. ඉතින් එහෙම ඒව සාමාන්‍යයි. ඉතින් ඒව ගණන් ගන්න එපා. ඒවට හිත රිද්ද ගන්න එපා. එයාලා එහෙම දානවා කියලා ඔය වීඩියෝ දාන එක නතර කරන්නත් එපා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝස් දාන්න කියන්නේ මම ඉල්ලන්නේ ලස්සනට channel එක හදාගන්න. ඉතින් එහෙනම් ඔයාලා channel එක හැදුවොත් ඒ channel එකේ නම මට එවන්න අමතක කරන්න තිබා. මම subscribe කරන්න. එහෙනම් ගිහිල්ලා එන්නම් අපි දෙන්න. වීඩියෝ එකත් එක්ක දිගට ප්‍රතිපල ඔයාලට හැමෝටම ගොඩක් ආදරේ. ගොඩක් ආදරේ. මේ එන්සා අනිවාර්යයෙන්ම channel එක හදන්න අමතක කරන්න එපා. නම එවන්න. මම අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් ඉතින් ඔන්න පිරිතුත් ඇහෙනවා. ඉතින් ඔයාලට පිරිතුත් දාලා තියෙන්නේ. අපි ගිහිල්ලා එනවා. හැමෝටම ගොඩක් ආදරේ. හැමෝටම තෙරුවන් සරණයි. ඉක්මනින්ම හම්බ වෙනකම් අපි නතර වෙනවා.